මధු කිචන් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. බණ්ඩක්ක වල තියෙන කොළ පාට නැති වෙන්න කිරි රසට බණ්ඩක්ක කරියක් හදමුද? මුලින්ම මම ඇතිලියකට සෝදලා කපාගත්ත බණ්ඩක්ක ටික දැම්මා. බණ්ඩක්ක සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට කපා ගන්න ඕන. ඊට පස්සේ හීනියට කපාගත්ත බීලුණු ගෙඩියකුත් එකතු කරලා අම්මිරිස් කරල් කිහිපෙකුයි තක්කාලි ගෙඩියකුත් පොඩි කෑලි වලට කපලා දැම්මා. මිරිස් කුරු නම් මේස හැඳි කාලක් විතර බොහොම අඩු ප්‍රමාණයක් එකතු කරේ. 3-5 කුඩු මේස හැඳි භාගයක් දාලා ඉවර වෙලා කහ කුඩු මේස හැන්දක් එකතු කරා. ලුණු රසායන එකතු කරා. ඊට පස්සේ ඔලුහාල්, කුරුඳුපතු, රම්පේ කරපිංචා මේ ඔක්කොම ටික මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ දී කිරි අණු කෝප්ප දෙකක් එකතු කරා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා ලිපේ තියා ගන්න ඕන. වැඩි මේක හැඳි ගන්න යන්න හොඳ නෑ. බණ්ඩක්ක කැලි පොඩි වෙන්නේ නැති වෙන්න තමයි උයා ගන්න ඕන. ඊට පස්සේ බණ්ඩක්ක ටික සාමාන්‍යයෙන් තැඹුණාම මිටි කිරි ටික එකතු කරා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කවලම් කරලා කැලි පොඩි වෙන්නේ නැති වෙන්න ලිපෙන් බා ගන්න ඕන. මේ තමයි අපි හදාගත්ත බණ්ඩක්ක කරි එක. මේක හරිම රසයි. කිරි රසට තියෙන ඒ වගේම කොළ පාටටත් තියෙනවා.